දිලාන් නීත්‍රාව අතර අතුරුදන් වීමට පෙර නීත්‍රාගේ ජීවිතය ගෙවී ගියේ ඉතා සරල සංසුන් රිද්මයකටය. පිරවරු 7ට පාසලට යන ඇය දවසේ වැඩි කාලයක් ගත කළේ අහිංසක ප්‍රාථමික පාසල් දරුවන් සමගය. දෙමව්පියන්ගේ වියෝවෙන් පසුව ඇය තනිව සිටියද ඇයගේ සිත සෙනෙහසින් පිරී තිබුණේ දිලාන් නිසාය. ඔවුන්ගේ ප්‍රේම කතාව ආරම්භ වී වසර 5කටත් පදිකය. දිලාන් යනු නිතරම කැමරාවක් කරේ එල්ලාගෙන සිටි ජීවිතයේ සිනහවෙන් ගත කරන කඩවසම් තරුණයෙකි. රැකියාවෙන් ඔහු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියැලුණද ඔහුගේ සැබෑ ආශාව වූයේ ඡායාරූපකරණයයි. ඔහු නීත්‍රාගේ ජීවිතයට පැමිණියේද ඡායාරූපයක් හරහාය. වසර 5කට පෙර පුරහඳ එළියෙන් මුළු ලෝකයම ආලෝකමත් වී ගිය එදා වෙසක් පොහෝ දිනයක් විය. දෙපසින් දල්වා තිබූ වෙසක් පහනින් ආලෝකමත් වූ මාවත ඔස්සේ ඉදිරියට පැමිණි ඒ සුන්දර කාන්තා රූපය දුටු දිලාන් සිටි තැනම ගල් ගැසීය. නිතැතින්ම ඔහුගේ අත ගියේ කැමරාවටය. රහසින්ම ඇයගේ ඡායාරූප කිහිපයක් ගත් දිලාන් පන්සලෙන් පිටවන තෙක්ම ඇයගේ පසුපසින් ගියේ කිසිවෙකුටත් නොදැනෙන්නටය. ඇය පන්සල් භූමියෙන් පිට වී අඩි කිහිපයක් යද්දීම ඇය හා කතා කිරීමට දිලාන් පෙළඹුණේ නැවත දවසක ඇය මුණ නොගැසේවි යන බියනි. මිස් පිටුපසින් ඇසුණු හඬට ඇය හැරී බැලුවේ විස්මයෙනි. "එක්ස්කස් මී මිස්, පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?" එසැනින්ම ඇය හැරුණේ ඇගේ පියා දෙසටයි. ඇය බියපත් සහ කුතුහලයෙන් පිරි අහිංසක බැල්මක් පියා දෙසට හෙලා නැවතත් දිලාන් දෙසට හැරුණි. ඇයව ක්ෂණයකින් තේරුම් ගත් දිලාන් ඇගේ පියා දෙස බලා ඔහුගෙන් කාරුණිකව අවසර පැතිය. "මහත්තයා මට පොඩ්ඩක් දුවත් එක්ක කතා කරන්න පුළුවන්ද?" "ඕ, කතා කරන්න." මොහොතක් නිහඬව සිටි පියා දිලාන් දෙස හොදින් බලා මද සිනහවකින් අවසර දුන්නේය. "බොහොම ස්තුතියි." නැවතත් තරුණිය දෙසට හැරුණු දිලාන් ඇය දෙස බැලුවේ සිතේ ඇති වූ ඉමහත් ප්‍රීතිය යටපත් කරගෙනය. "මිස්, මගේ නම දිලාන් තාරුක. මම ෆොටෝග්‍රැෆර් කෙනෙක්. මට මුලින්ම සමා වෙන්න. මම මිස්ගේ අවසරයක් නැතිව මිස්ගේ ෆොටෝස් කිහිපයක් ගත්තා." "මිස්ගේ නම මොකක්ද?" "නීත්‍රා දහම්දි." ඇය පැවසුවේ එපමණකි. "මම මිස්ටර් නීත්‍රා කියලා කතා කරාට කමක් නැද්ද?" ඇය හිස සොලවා ඔහුට පිළිතුරු දුනි. "නීත්‍රා, මේ තමා මම ගනිපු ෆොටෝස්." දිලාන් ඔහුගේ කැමරාවේ ඇති නීත්‍රාගේ ඡායාරූප පෙන්වීය. නීත්‍රාගේ මවද නීත්‍රා අසලට පැමිණියේ ඒවා බැලීමටය. "අනේ, ලස්සනයි. මගේ කෙල්ල කොහොමත් හැඩයිනේ." නීත්‍රාගේ මව පැවසුවේ ආඩම්බරකාර ස්වරයකිනි. නීත්‍රාගේ මුහුණ රතු වී ගියේ සතුටට සහ ලැජ්ජාවටය. ඇය දිලාන් දෙස බලා මද සිනහවක් පෑවේ ස්තුති කරන විලසිනි. "මම ගිහින් වාහනේ අරන් එන්නම්." නීත්‍රාගේ පියා ඔවුන්ට ඡායාරූප බැලීමට අවස්ථාව ලබා දී එතනින් නික්ම ගියේය. ඔවුන් ඡායාරූප දෙස බලමින් සිටින අතරේ එතනට පැමිණි යාචකයෙකු නීත්‍රාගේ මවගේ අවධානය ඔහු වෙතට ගත්තේය. "අනේ නෝනා, දවස් දෙකකින් කාලා නෑ නෝනා. කකුලේ තුවාලෙට බෙහෙත් ටිකක් දාගන්නවත් කීයක් හරි දෙන්න නෝනා." නීත්‍රාගේ මව ඇගේ පසුම්බිය අදින්නට ගත්තේ යාචකයාට උදව් කිරීමේ අරමුණිනි. මවගේ අවධානය වෙනතක ගිය මොහොත ප්‍රයෝජනයට ගත් දිලාන් නීත්‍රා සමග තනිවම කතා කළේය. "නංගි, මේ මගේ නම්බර් එක. මට මේකට කෝල් එකක් දෙන්න. මම ෆොටෝස් ටික ඔයාට WhatsApp කරන්නම්." දිලාන් ඔහුගේ ව්‍යාපාරික කාඩ්පත ඇය වෙත දිබු කළේය. නීත්‍රා එය ප්‍රතික්ෂේප නොකර ඇගේ අතට ගත්තේ තම මව දෙසද බලමිනි. දිලාන්ගෙන් සමුගෙන නීත්‍රා සහ මව මෝටර් රථයේ නැගී ගියේය. වසුදා උදෑසන නීත්‍රා විශ්වවිද්‍යාලයට යාමට පිටත් වූයේ වෙනදාටත් වඩා උද්‍යෝගයෙනි. ඇය නොඉවසිල්ලෙන් සිටියේ පෙර දින රාත්‍රියේ වූ සිදුවීම තම එහෙලියන්ට පැවසීමටය. සිදු වූ සියල්ල තම එහෙලියන්ට පැවසූ නීත්‍රා දිලාන් ඇයට ලබා දුන් ව්‍යාපාරික කාඩ්පතද පෙන්වීය. "මෙහි දියන් බලන්න. දිලාන් තාරුක දිසානායක, සොෆ්ට්වෙයාර් ඉංජිනියර්." කාඩ්පත නීත්‍රාගෙන් උදුරාගත් වගේෂා සියල්ලන්ටම ඇසෙන පරිදි හඬ නගා පැවසිය. "අම්මෝ, මේ බලපංකෝ කෙල්ලගේ ලැජ්ජාව." සචිනි පැවසුවේ රතු වෙමින් තිබූ නීත්‍රාගේ මුහුණ පෙන්වමිනි. "ගනින්කෝ කෝල් එකක් ඉතින්." "කෝල් ගන්න බෑ. වස්සේ මැසේජ් එකක් දානවා." නීත්‍රා වගීෂාට පිළිතුරු දුන්නාය. දින දෙකක් තිස්සේම නීත්‍රාගෙන් හැමතුමක් ලැබෙන තෙක් බලා සිටි දිලාන්ට අවසානයේ ඇයගෙන් WhatsApp පණිවිඩයක් ලැබුණි. "හායි." එතැන් සිට ඔවුන්ගේ ආදර කතාව ආරම්භ විය. වර්තමානය. පිරවරු 7 වෙද්දී පාසලට යාමට සූදානමින් සිටි
නීත්‍රා නිවසින් පිටවීමට යද්දී ඇය දුටුවේ කිසියම් දෙයක් දොරටුව අසල ඇති බවකි. සුදු පැහැති කුලයක් කුඩාවට නවල් තිබුණි. වටපිට බලා එය අතටගත් නීත්‍රා එය සෙමෙන් දිගහැරියේ චකිතේනි. යම් පණිවිඩයක් එහි ලියා තිබුණි. නීත්‍රා අපි මුලින්ම මුණ ගැහුණු තැනදී මාව හම්බ වෙන්න අද හවස 5ට. නිලා. එහි සඳහන් වූයේ එපමණකි.